අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා අද දිනේට දාලා කරන අමාත්‍යාංශවල කාරක සභා කටයුතු දැන් යෝජනාවෙන් නැතිනම් ඒවා සම්මත කර ගැනීමට අපට අවස්ථාව ලබා දෙන ලෙස ඒට පෙර ගරු කතානායකතුමනි කරුණු දෙකක් විතර කියන්න ඕනේ. අපි රටක් වශයෙන් සුවිශාල ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා කියන එක පැහැදිලි. ඒ වගේම අපි රටක් විදියට අපේ සියලුම ભેද පසකලා අපිට හැම වෙලාවෙම මේ රිසිලියන්ට් අපිට ඒ ස්ථාර බව ශක්තිය තිබෙනවා නැගී සිටින්න. ඒ නිසා ජනාධිපතිතුමාත් මේ ප්‍රකාශ කළා අපිට බිඳුවෙන් පටන් ගන්න තිබෙනවා නම් අපි බිඳුවෙන් පටන් ගන්න අදට වඩා හොඳ රටක් හදන බව. ඒ නිසාම අපි හැම විටම ගරු කතානායකතුමනි අපි පක්ෂයක් ලෙස ගත්තොත් මේ විපත් අවස්ථාවලදී පසුගිය අවුරුදු 50ක මුළු ඉතිහාසයේ 1978 සුලිසුලඟේ සිටම අපි නමින් නොදන්නා පක්ෂයක් සිටින කාලෙදී පවා මේ ස්වභාවික විපත්වලදී පක්ෂපාත ભેදයෙන් තොරව කටයුතු කරලා තිබෙනවා. අපට ඊටාම දුෂ්කර කොන්දේශ රට කිරීමේ ඊටාම හොඳ හැකියාවකුත් තිබෙනවා. ඒ වගේම කිසිම හේතුවක් නිසා මේවා දේශපාලන වාසියට නොගන්නා සංස්කෘතිකුත් අපිට තිබෙනවා. එම නිසා අපි ඊටාමත් ස්තුතිවන්ත වෙනවා පොදුවේ රටේ පොදු මහ ජනතාවට ඒ වගේම විපක්ෂීය පක්ෂ නායකයන්ට මන්ත්‍රීතුමාලාට ප්‍රාදේශ සභා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ කාලයක් මේ තාක් දුර මේ ආපදා කටයුතු විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙන ඒවා ලබා දෙන සහයෝගය පිළිබඳ. ඒ වගේම තමයි මේ සිද්ධිය ඇති වෙන්න කොටම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවලා කතා කළා. එතනින් යම්කිසි තීන්දුව ප්‍රමාණයක් ගත්තා. අපි 27 සහ 28 දවස් දෙකේදී ගරු කතානායකතුමනි අපි ලංකාවේ ආපදා කළමනාකරණ කමිටු සියල්ලම කැඳෙව්වා. 25ම කැඳෙව්වා. සමහර ඒවා එක අවස්ථාවකට වඩා කැඳෙව්වා. ඊට පස්සේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ ආපදා කළමනාකරණ කමිටුත් කැඳෙව්වා. ඒවා පමණ අපි දන්නවා කමිටු කැඳෙව්වටම වැඩ වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ගරු අගමැතිතුමිය සහ විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ නායකයන් ඉන්න මන්ත්‍රීවරුන් සිටින National Disaster Management Council කැඳෙව්වා. ඊට පස්සේ විපක්ෂීය පක්ෂ නායකයන් කැඳෙව්වා. ඒකට විපක්ෂීය පක්ෂ නායකයන් සියලු දෙනාම සම්බන්ධ වුණා. එතනදී ඔවුන් වැදගත් සාධනීය යෝජනා ඉදිරිපත් කරා. ඒත් එකක් තමයි හදිසි නීතිය පනවලා මේ තත්ත්වෙට මුහුණ දෙන්න කියලා. ඉතින් අපි ඒක අනුව තමයි ජනාධිපතිතුමායි කිව්වා අපි හදිසි නීතිය පනවලා තිබෙනවා. මේ ආපදා කළමනාකරණයට පමණක් කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට වෙන දෙයකට යොදා ගන්න නැහැ කියන්නේ. ඒ නිසා ඒකට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පත් කළා තිබෙනවා. ඒ වගේම ඊටාම දැන් අපිට ජීවිතය පටන් ගන්න පුළුවන්. දැන් රටේ දකුණු පළාත මොනරාගල දිස්ත්‍රික්ක විශාල කොටසක් ඒ වගේම සෑම හුඟක් දිස්ත්‍රික්කවල හැමතැනම රතු පාට වෙලා පෙනුනට සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල විශාල ගැටලු නැහැ. නිසා ජීවිතය පටන් ගන්න ඕන. අපි පාරවල් හදන්න පටන් අරන් තිබෙනවා. වතුර දෙන්න පටන් අරන් තිබෙනවා. ප්‍රවාහනය පටන් අරන් තිබෙනවා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය සේවා කාර්යක්ෂම කරන්න පටන් අරන් තිබෙනවා. මොකද ඒ අතරේ මධ්‍යම පළාතේ නුවරඑළිය කොත්මලේ සිරවි සිටි ජනතාව අපි චොප් ප්ලේන්ස් ගණනාවක් යවලා ගෙනාවා විදේශිකයන් ඇතුළුව. ඒ වගේම අද එතන ඊයේ SF කමාන්ඩෝස්ලා ගියා පයින් එම තවලන්තන්නට නුවරඑළියේ සිට ගිහිල්ලා එතන ඒගොල්ලන් අද දිනේදී එතන බේස් කැම්ප් එකක් දානවා. අපි දවස් 3කට අවශ්‍ය කරන ආහාර කොත්මලේට යවුවා. ඊයේ ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කේ නුවර දිස්ත්‍රික්කේ මේ වගේ විශාල ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්ක. අද ගත්තොත් තාම කමියුනිකේෂන් හොඳටම නැති පළාත ගත්තොත් පුත්තලම සිට මුන්දලම දක්වා ප්‍රදේශයේ ගැටලුව තිබුණා. ඒ වගේම මේක බේර ගන්න කියලා ගුවන් හමුදා නියමුවෙක් සහ නාවික හමුදාවේ 5 දෙනෙක් මුලතිව්වල මොය කපන්න ගිහිල්ලා තමයි මේ 5 දෙනා යන්නේ නැති වෙන්නේ. ඒ නිසා නායාරු බ්‍රිජ් කැල්ලා තියෙනවා. අපි නායාරු බ්‍රිජ් එකට අපි දැන් බේලි බ්‍රිජ් එකක් හදන්න යනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි උපරිම මහන්සි වෙනවා. ඉතින් එතෙන්දී තමයි අපි අද ඉල්ලා සිටියේ අද දිනේ මොකද ගින්න තිබෙන අවස්ථාවේ තමයි ගරු කතානායකතුමනි අපි නිවන්න ඕනේ. වතුර ගහන්න ඕනේ. නැතුව අපි ගින්න තියෙද්දි වෙන දේවල් කරලා පස්සේ වතුර ගහුවට වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි අද ඉල්ලා සිටියේ විපක්ෂීය පක්ෂ නායකතුමාලාට ඔබතුමාගේ මූලිකත්වයෙන් තිබිච්ච සාකච්ඡාවේදී අද දවල් 12:00 වෙනකම් අපි 12:00 වෙනකම් පක්ෂ නායකයන්ට පුළුවන් මේ පිළිබඳව ඔහුගේ අත්දැකීම් විවේචන හෝ සාධනීය දේවල් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරලා 12:00 පාර්ලිමේන්තුව අපි කල් තිබලා මේ කටයුතු මෙහෙවීම සඳහා මැදිහත් වෙන. මොකද රාජ්‍ය සේවය කටයුතු කරන නමුත් රජයේ සේවය අතිවිශාල පිරිසක්
දුෂ්කරතාවට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලුවා අද සහ හෙට. අතරම අපි ඉල්ලුවා අද හෙට සහ පුළුවන් නම් අපිට 3 වෙනිදාත් ලබා දෙන්න කියලා මේ කටයුතු අවසන් කරන්න. අපි පස්වෙනිදා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව නිසි පරිදි පවත්වලා අයවැය සම්මත කරගන්න. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ සමහර නායකයන් මේකට එකඟ වුණා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන කිසිසේත්ම සාධාරණ මේක රටේ ප්‍රශ්නයක්. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් විතර නෙමෙයි. අපි කියලා වැස්සුව නෙමෙයි. ඒ වගේම ඔය කලින් දත්ත දුන්නාද කලින් සූදානම් ළඟදී අපි පස්සේ වාද කරමු. අද දිනේදී වෙච්ච දේ තමයි අපි විපක්ෂයේ පක්ෂ නායකයන් සමග කතා කරමු. සමහර එකගුණා සමහර එකගුණේ නෑ. ඒ නිසා වෙන දේ තමයි කරු කතානායකතුමනි අද 12 මාර්ට කලින් අපිට මේ කාරක සභා අවස්ථාවේ මේ විවාදය සම්මත කර දෙන්න. විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට ඔවුන්ගේ විවේචන තිබුණා වුණත් නැති වුණත් අපි ස්තුතිවන්ත වෙන ඔවුන් කුමන හෝ ලබා දෙන සේවය වෙනුවෙන් කිසිම අපිට අගතියක් නැහැ. අපි මේක බෙදිලා කෑ ගහන්න ඕන වෙලාවක් නෙමෙයි. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටිනවා අද දිනේ 12 මාට පාර්ලිමේන්තුවේ මේ කටයුතු අවසන් කරන්න. ඊට කලින් පුළුවන් නම් කලින් මං හිතන්නේ පුළුවන් කියලා. ඊටම ඉක්මනින් පුළුවන්. ඊට පස්සේ හෙට දිනේ පාර්ලිමේන්තුව පවත්වන්න අවශ්‍ය නැහැ කියන යෝජනාව අපි පක්ෂයේ පක්ෂ නායකයන් ඉදිරිපත් කරා. ඒ නිසා ඊට පස්සේ අපි 3 වෙනිදා උදේ පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධව තමයි යෝජනා තිබෙන්නේ. ඒ වගේම මම ජනාධිපතිතුමා සමග කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයන්ට නැවත ජනාධිපතිතුමා මුණ ගැසීමට අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් ලබා ගන්න කියන ඉල්ලීම මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කරු කතානායකතුමනි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. මම අවසන් කරන්න රවි මන්සුතුමා. මම ඇත්තටම මේ තාක්ෂණික අවස්ථාවකුත් එක්ක කතා කරන්නේ. ඒක නිසා අපි කියන්න කැමැති අපි මේ ව්‍යසනයේදී කිසි කෙනෙක් අතාරින්න නැතුව මේකට හැම කෙනාගේම ගන්න තියෙන අදහසද හැම කෙනාගේම ගන්න තියෙන හැම උදව්වම අරන් තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ විසඳන්න වෙන්නේ. ඒ නිසා සියලු දෙනාට මිසුතුවන්ත වෙනවා මේ සම්බන්ධ ලබා දෙන සහායට. ඒ වගේම සාධාරණ විවේචනාත්මක මඟ පෙන්වීම වලට ඒ සියල්ලටම අපි ස්තුතිවන්ත වෙනවා. අපි මේකට මුහුණ දෙන්න පුළුවන්. අපි අනිවාර්ය වශයෙන්ම මේකට මුහුණ දීලා මේ තත්ත්වයෙන් අපේ ජනතාව උපරිම හොඳින් ගලව ගන්න උත්සාහ කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ගරු රවි කරුණාකරන් අනාගතතුමනි